අපේ භාග්‍යතුන් වහන්සේ පාත්‍ර ධාතුවත් අරගෙන මේ දන් දුන්න මිනිස්සුන්ට අනුශාසනාව කරන්න සුදුසු තැනකට වැඩම කරලා ඒ සුදුසු තැන වැඩ ඉන්නවා. මිනිස්සු දහස් ගණන් රැස් වෙලා. දෙවියොත් රැස් වෙලා. භික්ෂූන් වහන්සේලාත් වැඩ ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනාව පටන් ගන්නේ නැහැ. යම් තැනක ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවකට සූදානම් වෙලා දේශනාව ආරම්භ නොකරනවා නම් ස්වාමීනි තාම ප්‍රමාදයි කියලා අහන්න මේ ලෝකේ දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් සමත් නැහැ කියලා කියන්නේ. මොකද දේශනාව ආරම්භ කරන්නේ නැත්තේ සුවිශේෂී හේතුවක් නිසා. ඒක සාරිපුත්තයන් වහන්සේවත් අහන්නේ. යම් මොහොතකද භාග්‍යතුන් වහන්සේ දේශනාව පටන් ගන්නේ ඒ මොහොත දක්වාම මේ කිසි කෙනෙක් යන්නෙත් නැහැ. ඒකට අදයි එදයි ලොකු වෙනසක් තියෙනවා. අපි නම් ධර්ම දේශනාවක් කරනකොට දේශනාව ටිකක් දික් වෙනවා නම් ඒත් නැගිටලා යනවා. එහෙම නැත්නම් දේශනාව ටිකක් පරක්කුයි නම් ඒත් අපි ඉවත් වෙලා යනවා. නමුත් ශ්‍රද්ධාවන්තයෝ එහෙම නෙමෙයි පින්නතුනි. ඒ නිසා යම් මොහොතක දේශනාව පටන් ගන්නවද ඒතෙක් ඉන්නවා. දැන් අර තරුණිය නූල් ටික ඔතාගත්ත දණ්ඩත් අරගෙන ඉක්මනට යනවා තාත්තා ගාවට. නූල් ටික තාත්තට දීලා බණ අහන්න එන්නයි යන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයේ ඉස්සරහින් තමයි එය යන්නේ. ඒ දකින්නවා භාග්‍යතුන් වහන්සේ දහස් ගණන් දෙනා පිරිවරාගෙන ධර්ම දේශනාවට වැඩ ඉන්නවා. නිර්මල භාග්‍යතුන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ බුද්ධ දේහය, සුරක්ත වර්ණ චීවර ධාතුව, ෂඩ්වර්ණ රශ්මියෙන් විහිදෙන ශරීරය බල බලා ඇය මෙතනින් යන්න හදනවා. නමුත් ඇය යන්න හදනකොට භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් ඇය දිහා බැලුවා. භාග්‍යතුන් වහන්සේගේ බැල්මෙන් එතනින් එහාට තව අඩියක්වත් යන්න බැරුව ගියා. ඒ තාත්තා දිහාට නෙමෙයි ඇදිලා ගියේ භාග්‍යතුන් වහන්සේ දිහාට. මොකද භාග්‍යතුන් වහන්සේ දන්නවා ඇය ගිහිල්ලා ආපහු එන්න තරම් ඇයට දැන් කාලයක් නෑ. ඒ නිසා ඒ කැලීම පිරිස අතරින්ම භාග්‍යතුන් වහන්සේ ළඟටම ඇවිල්ලා ෂඩ්වර්ණ රශ්මියේ ගැලීමින්ම භාග්‍යතුන් වහන්සේට දන ගහලා වැන්දා. වැන්දලා වාඩි වෙන්න හැදුවා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙතෙක් නිහඬව ඉඳලා ශ්‍රී මුක ධාතුව විවෘත කළා. අර දැරියකින් අහනවා දුවේ කොහෙද යන්නේ කියලා. ඒ උත්තරයක් දෙනවා බුදුරජාණන් වහන්සේට දන්නේ ස්වාමීනි කියලා. ඉස්සරලම් භාග්‍යතුන් වහන්සේ අහන්නේ දුවේ කොහේ ඉඳලාද ආවේ කියලා. ඒ කියනවා දන්නේ ස්වාමීනි. කොහෙද යන්නේ කියලා අහුවහම ඒත් කියන්නේ දන්නේ ස්වාමීනි කියලා. දන්නේම නැද්ද කියලා අහුවහම දන්නවා ස්වාමීනි. හැබැවින්ම හොඳටම දන්නවද කියලා අහුවම නෑ ස්වාමීනි කියලා කිව්වා. ප්‍රශ්න 4ක් ඇහුවා. ඒ උත්තර 4ක් දුන්නා. හැබැයි මෙතන වාඩි වෙලා ඉන්න පිරිස දැන් හොඳටම කලබලයි. ඒ අයගේ කල්පනාව කවුරු එක කතා කරනවා කියලා හිතාගෙනද මේ කතා කරන්නේ. එතන දැන් හැමෝම කලබල වෙලා තැන් තැන් වල විවිධ කසුකුසු. බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම සංසුන් කළා. සංසුන් කරලා නැවත අර තරුණියට කතා කරනවා. කතා කළා නදුයි. මම කොහේ ඉඳලාද ආවේ කියලා ඔබෙන් ඇහුවාම ඔබ මට කිව්ව දන්නේ කියලා. ඇයි ඒ වගේ උත්තරයක් දුන්නේ කියලා. ඇය වැඳගෙන බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් ලෝකයේ දකින භාග්‍යතුන් වහන්සේ මම මගේ පැල්පතේ ඉඳලා එන බව නොදන්නව නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේ මම පැල්පතේ ඉඳලා තාත්තා ළඟට මේ නූල් ටික දෙන්න යන බව හොඳ ආකාරවම දන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇහුවේ එහෙ ඉඳලා එන කතාවක් නෙමෙයි. මේ ලෝකෙට මම ආවේ කොහේ ඉඳලාද කියලා ඇහුවේ. ස්වාමීනි මම කොහේ ඉඳලා මෙහෙ ආවද කියලා මම දන්නේ
නැති නිසායි මම දන්නේ කියලා කිව්වේ. පින්නතුනි ඇගේ ඒ උත්තරේ ලැබෙනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ සාදුකාර පවත්වනවා. නැවත අහනවා දුවේ කොහාටද යන්නේ කියලා මම අහනකොටත් ඔබ සඳහන් කළා දන්නේ කියලා. ඇයි ඒ වගේ උත්තරයක් දුන්නේ? ඒ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උදේ ඉඳලා එකතු හදාගත්ත නූල් ටික අරගෙන තාත්තා ගාවට යන බව භාග්‍යතුන් වහන්සේ නොදන්නව නෙමෙයිනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇහුවේ මේ ලෝකෙන් පස්සේ කොහාටද යන්නේ කියලා. මේ ජීවිතෙන් පස්සේ කොහෙද යන්නේ කියලා. ස්වාමිනී ඒක මම දන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇගේ ඒ පිළිතුරට සාදුකාර පවත්වලා අහනවා දන්නේම නැද්ද කියලා. ඒ සඳහන් කරනවා දන්නවා ස්වාමීනි. ඇයි ඔබ ඒ වගේ පිළිතුරක් දුන්නේ? ඒ සඳහන් කළා ස්වාමීනි ඒකාන්තයෙන්ම දවසක මම මැරෙන බව මම දන්නවා. හොඳටම දන්නවද කියලා ඇහුවා. ඒ නැහැ කියලා කිව්වා. මැරෙන බව දන්නෝ. මැරිලා යන්නේ කොහෙද කියලා දන්නේ. නැත්නම් මැරෙන වෙලාව දන්නේ. මැරෙන තැන දන්නේ. මැරෙන හේතුව දන්නේ. ඒ සඳහා වැළඳෙන අසනීපය දන්නේ. ඒ විතරද නොදන්නේ. අපි දන්නවද? අද මෙහෙම හිටියට කවදද මැරෙන්නේ? කොතනද මැරෙන්නේ? කොහොමද මැරෙන්නේ? මොන හේතුවෙන්ද මැරෙන්නේ? අපි එකක්වත් දන්නේ නැහැ. ඒක තමයි අය දන්නේ කියලා කියන්නේ. ඇගේ පිළිතුරු හතරටම භාග්‍යතුන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. එහෙම සාදුකාර පවත්වලා තමයි අර අන්ධ භූතෝ අයං ලෝකේ තනුකෙත්ත විපස්සති සකුණෝ ජාල මුත්තෝව අපොස්සග්ගාය ගච්ඡති කියන ගාථා රතනේ දේශනා කොට වදාළේ. අන්ධ භූතෝ අයං ලෝකේ. අන්ධ භූතෝ අයං ලෝකේ මේ ලෝකේ ජීවත් වෙන බොහෝ පුතග්ජන මිනිස්සු හරියට කොයි වගේද? අන්ධයින් වගේ කියලා දේශනා කළා. ඒ අන්ධයින් වගේ කියලා කියන්නේ හැබැවින්ම ඔවුන් ඇස් පේන්නේ නැති අයද? පින්නතුනි මෙතන කතා කරන්නේ මසැස ගැන නෙමෙයි. දැන් අපිට පේන්න තියෙන ඇහැ ඒ ඇහැ නිර්මාණය වෙලා තියෙන මාංශ වලින්නේ. ඒ හින්දා මේකට කියනවා මසැස කියලා. නුවණැසින් මේ ලෝකේ බලන්න ඕනේ. නැත්නම් මනසින් මේ ලෝකේ දකින්න ඕනේ. ඒකයි ලෝකේ විදර්ශනා කරන්න ඕනේ කියලා කියන්නේ. ප්‍රඥාව යොදලා ලෝකෙ දිහා බලන්න ඕනේ. එහෙම බලන අය හුඟක් අඩුයි මේ ලෝකේ. ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බලනවා නම් නුවණින් ජීවිතේ විමසනවා නම් මිනිස්සු අකුසල් වලින් බොහෝසේ ඈත් වෙනවා. මේ ලෝකේ නුවණින් විමසන්නේ නැති නිසා ජීවිතේ නුවණින් විමසන්නේ නැති නිසා අපි කොහාටද ඇදිලා යන්නේ? අපි ඇදිලා යනවා මාරයාගේ ප්‍රදේශයට.